හරි. හායි කොහොමද ඔයාලට? මම BTC වලට පොඩි අප්ඩේට් එකක් දෙන්න හිතනවා මේ පොඩ්ඩක් බලනකොට අද දැක්ක පොඩි සැලගේ මට්ටමක තියෙන සහ BTC පොඩ්ඩක් තීරණාත්මක මොහොතක තියෙන ටිකක් ලොකුවට කියලා හිතෙනවා. ඒක නිසා මේ ඔයගොල්ලන්ට මේ ගැන පොඩි අප්ඩේට් එකක් දෙන්න ගියේ මේ ඔබ ග්ලෝබල් සම්පැත්තෙන් පොඩි ඇනලයිස් එකක් කරගන්න විදිහත් එක්ක පොඩි අයිඩියා එකක් ගන්නත් එක්ක අපි පොඩ්ඩක් BTC පැත්ත බලමු BTC වලට මොකද්ද වෙන්නේ යන්නේ කියන්නේ. BTC මොන වගේ තත්ත්වයක තියෙන්නේ කියලා බලමු. මුලින්ම අපි සාමාන්‍ය ෆික්ස් රේට් ඇන්කර් වොලියුම් එක ගහගමු කොහොමද? අපිට පුළුවන් ඇන්කර් වොලියුම් එක සාමාන්‍ය අපිට මේ ඒරියා එකට වෙනකම් ගහ ගන්න. මාකට් එක මේ හරිය ඉඳන් අප් ට්‍රෙන්ඩ් එකක් ගිහිල්ලා ඊට පස්සේ මේ ආපු සෙල් එක ඇවිල්ලා තියෙනවා. අපිට පුළුවන් ඔය ඒරියා එකටම සාමාන්‍ය වීක්ලි වගේ මම මේක මේ ටිකක් ලොග් ටයිම් එකේ ඇනලයිස් එකක් විදිහටයි කරන්නේ. දාගන්න. එතකොට අපිට පේනවා මාකට් එකෙන් මෙන්න මේ වගේ ඒරියාස් වල වොලියුම් එක මේ විදිහට තමයි ඇවිත් තියෙන්නේ. අපි පොඩ්ඩක් පොඩියට මේකේ මාක් කරගමු මාක් එකක් දාගමු. ලෝ වොලියුම් නෝට් තියෙන්නේ කොයි හරියද කියලා. මේ හරියෙන් අපිට බැලුවම කියනවා ලෝ වොලියුම් නෝඩ් එකක් තියෙනවා. මේක කී ලෙවල් එකක් විදිහට ගන්න පුළුවන් මේ වගේ ලෝ වොලියුම් නෝඩ්. මේ ලෝ වොලියුම් නෝඩ් එක හරියම එතකොට මගේ මේන් සෙට් ආගත්ත පොඩි කලින් මම දාගත්ත සපෝට් එකක් නෙමෙයි ඒක ඇත්තටම. ඒකේ තියෙන්නේ මේ ෆික්ස් රේන්ජ් එකෙන් ගත්ත ඒරියාස් වගේක් තමයි. එතකොට මෙන්න මේ හරිය. මේ හරියත් ලෝ වොලියුම් එකක් තමයි තියෙන්නේ. ඒ වගේ ඒරියාස්. දැන් තියෙනවා මොකද ලෝ වොලියුම් එක. මම ඒගොල්ලන්ට අර පොඩ්ඩක් අයිඩියා එකක් ගන්නත් එක්ක ඉන්න මේ අමාරු ගන්න නැත්නම් මේ ඔක්කොම වක් කරගන්න ඕනේ නැහැ. වැදගත් අපි ඊළඟට ඕන කරමු ඊළඟ කියලා මාක් කරගත්තා මම ඇති. පොඩි අයිඩියා එකක් දෙන්නත් එක්ක ඉන්න මම මේ ඉන්නේ දැන් වීක්ලි ටයිම් ෆ්‍රේම් එකේ. මම මේ වීගත් එකක් ගහලා තියෙනවා. ඇවරේජ් ප්‍රයිස් එක යන විදිය බලා ගන්න. මේකේ සෙනාරියෝ දෙකක් විදියට මම බලලා තියෙනවා අප් එක ගියොත් මේ විදියට යන්න පුළුවන් සෙල් එක આવොත් මේ විදියට යන්න පුළුවන්. හැබැයි පොඩ්ඩක් මම කලින් හොප්ස් තියන හිටියේ BTC එක අප් වෙයි කියලා ඒ වුණාට දැන් මේ තියෙන තත්ත්වෙත් එක්ක බලද්දි හිතෙනවා BTC එක සෙල් වෙන්න පුළුවන් කියලා. මොකද මේ ඒරියා එකේ වොලියුම් එකක් නැති ඒරියා එකක් තියෙනවා. සාමාන්‍ය ඩේලි ටයිම් එකට ගිහිල්ලා බලමු පොඩ්ඩක්. මේ වගේ ඩේලි ටයිම් එකකට ගිහිල්ලා බලපුවම තියෙන පොඩි ඩේන්ජරස් සෝන් එකක්. හ්ම්. මේ ඒරියා එකේ මාකට් එක රේන්ජ් වෙලා තිබුණාට මේ ඒරියා වල මාකට් එක රේන්ජ් වෙලා තිබුණාට මේ සම්පූර්ණ ඒරියා එකේ මේ හරිය ටිකක් ලොකු මාකට් එක මූවමන්ට් එකක් ඇදපු ඒරියා එකක් තියෙන එක පාරක් කැවිලා රීසෙට් වෙලා රීටෙස්ට්මන්ට් එක දීලා මාකට් එක ඇදලා තියෙනවා දිගට. එතකොට ඔය වගේ ඒරියා එකක් ආපහු එකපාර දිගටම කඩාගෙන යන්න පුළුවන්. අපි මේ හරියටත් දානකො ෆික්ස් රේන්ජ් එක. මේ හරිය මාකට් එකේ රේන්ජ් වල තියෙන ඒරියා එක. ඒකෙන් තත්පරි මාකට් එකක් දාලා. මේ සාමාන්‍යයෙන් බලන මම ප්‍රධාන දේවල් ටිකක් කොහොමද මම පෙන්වන්නේ. මාකට් එකේ එන්නේ සෙල් එකක්. BTC දැන් සෙල් එක තමයි එන්නේ. බොහෝ දුරට පොඩ්ඩක් ආපහු බයි වෙන්න පුළුවන් මේක නිකන් සයිකොලොජි ඒරියා එකක් තියෙන දැන් BTC තියෙන්නේ හරියටම දැන් තියෙන තැන බැලුවොත් 60000 වගේ නේද? ඔව් 60000 වගේනේ තියෙන්නේ. ඒක ටිකක් අර රවුන්ඩ් නම්බර් එකක් වෙද්දි පොඩ්ඩක් ඩේන්ජර්. අපිට පුළුවන් මේ වගේ දැන් මේක මෙහෙම අප් වෙන්න ගත්තොත් මේ වගේ රේන්ජ් එකකින් මේක ටිකක් අප් එකක් යන්න පුළුවන්. ඒත් මේක අප් එක කන්ෆර්ම් වෙන්න නම් මෙන්න මේ ඒරියා එකවත් බ්‍රේක් කරලා උඩට ගියොත් හොඳ වොලියුම් එකක් ආවොත් අපි දාමු වොලියුම් මාකට් එකේ මේ දවස්වල ටිකක් වොලියුම් එක අඩුයි. බයි වලට වොලියුම් එක නැහැ. සෙල් වලට තමයි ටිකක් හොඳට වොලියුම් එකක් තියෙන්නේ. ගොඩක් තැන්වල සෙල් එක තමයි හොඳ සපෝට් එකක් දීලා තියෙන්නේ. බයස්ලා ටිකක් අඩුයි. මේක වීක් එකට දාගත්තම පේනවා වලට මේ ඒරියා එකේ ටිකක් හොඳටම දැන් වොලියුම් අඩු වෙලා තියෙන්නේ සාපේක්ෂව. මේ හරිය තිබිච්ච වොලියුම් එක බලද්දී පොඩක් වොලියුම් එන්න අඩු වෙලා. දැන් ආපහු ඇවිල්ලා තියෙන වැඩිපුර මේ සෙල් වොලියුම් තමයි ටික.
මේ අන්තිම කැනල් එකේ ලොකු සෙල් වොලියම් එකක් තියෙනවා. මේ බයස් ලයින් ටිකක් අඩුයි සෑහෙන දුර. ඒකට මාකට් එක ගේන්නේ බයස්ලා පොතේ. එතකොට අපිට කරන්න පුළුවන් හොඳම දේ තමයි දැන් මේ වගේ මාකට් එක බයි වෙන්න පුළුවන්. ඒ වුණාට අපි බලන්න ඕන මාකට් එක බයි වෙලා ඊළඟ සෙල් එක යන්නේ කොතනින්ද? මෙන්න මේ වගේ එකක් අපිට ඒකයි මේ වගේ ට්‍රේඩ් එකක් බලන එක මෙතන හොඳයි. මෙන්න මේ වගේ එකක් බොහෝ දුරට ඉරියේදී වෙන්න පුළුවන්. එහෙම වුණොත් අපිට මේ වගේ තැනකදී කන්ෆර්මේෂන් එක බලලා මාකට් එකේ මේ වගේ ඒරියා එකකට ගන්න පුළුවන් ටාගට් එකක්. මාකට් එක බොහෝ දුරට එන්න ඉඩක් තියෙනවා මේ වගේ ඒරියා එකක මෙතනට SL එකට අපිට තව ළඟට ගන්න පුළුවන් මෙතනින් මේ හැටියට වගේ. BTC ට්‍රේඩ් කරන කෙනෙක්ට මේක ගොඩක් අනිත් අයටත් ඉතින් මේක ඒ කියන්නේ BTC එක ගොඩක් ඒවට බලපානවනේ ගොඩක් ඒවා. එතන මේ වගේ තත්ත්වයක් වෙන්න පුළුවන් කියලා හිතනවා BTC වල තියෙන තත්ත්වයේ එක්ක. සාමාන්‍ය ලොකු කොට ඩවුන් එකක් යන්න පුළුවන් මේ වුණත් මේ පේනවනේ රිස්ක් රිවර්ඩ් එක සාමාන්‍ය 3.1 වගේවත් තියෙනවා. මේක මේ percentage එකක් විදිහට බැලුවොත් 70 ලොකු වැටිල්ලක් BTC එක වැටෙන්න ඉඩක් තියෙනවා. මෙහිම උඩට ගිහිල්ලා ආයෙ වැටුනොත් ටිකක් අපේ මෙතන එක දිගටම සෙල් වෙන්නේ නැති වෙයි. මේ හරියට හෝ එහෙම නැත්නම් මේ හරියෙන් වගේ මේක මෙච්චර උඩ යන්නෙත් නැති වෙන්න පුළුවන්. මේ හරියෙන් වගේ ආපහු එන්නත් පුළුවන්. කොහොම හරි ඔය වගේ ලොකු සෙල් එකක් යන්න ගත්තොත් මෙතනින් එහාට BTC මේ 50,000ටවත් වැටෙන්න පුළුවන් රිස්ක් එකක් තියෙනවා දැන්. මේ 60,000 ඉඳන්. ඒක තමයි මම පොඩ්ඩක් මේ වලට පෙන්නන්න බැලුවේ. විසාවන්නේ මේකට තව පොඩ්ඩක් දාගෙන බලමු CDV එක. UW වලදී CDV එකක් පාවිච්චි කරනවා. මොකේද? බලන්න කොච්චර ප්‍රෙෂර් එකකින්ද දැන් සෙල් වෙන්නේ මාකට් එක කියලා. සාමාන්‍ය මේ ඇවරේජ් අපි මේ දාලා තියෙන EM එකකට පහලින් හොඳටම සෙල් වෙගෙන එන්නේ. මේ එන කැන්ඩල් වලිනුත් වෙනවා හොඳ ඇග්‍රෙසිව් සෙලර්ස් තමයි මාකට් එකේ ඉන්නවා කියලා. හොඳටම මාකට් එක ඇග්‍රෙසිව් වෙලා තියෙන දැන් මේ තත්ත්වයන්. පොඩි ටයිම් ෆ්‍රේම් එකකට දාලා බලමු සාමාන්‍ය පොඩ්ඩක්. මේ ඇබ්සෝර්ප්ෂන් එක්ස්පෝෂන් එහෙමත් තියෙනවද කියලා BTC එක. පොඩි වැඩි ඕවර්ස් එක වන්නව තමයි බලන්න දැනට පොඩියට ඇබ්සෝර්ප්ෂන් එක්ස්පෝෂන් මාකට් එකේ දෙනවා. මෙතන බලන්නකො මේ ලෙවල් එකේ මේ ලෙවල් එක බැලුවත් ඔයාලට පේනවා මෙතන ඉඳන් මෙතනට ප්‍රයිස් එක මෙතන ප්‍රයිස් රේන්ජ් එක මෙහෙම තියෙද්දි මේ ඩෙල්ටා එක බලන්න ඩෙල්ටා එක මේ ඒරියා එකටම ටච් වෙන්නම ඇවිල්ලා මේ ඒරියා එකටම ඇවිල්ලා කම්ප්ලීට්ලි ඩෙල්ටා වැදිලා තියෙනවා බයස්ලා මාකට් එක උඩට ගෙනියන්න try කරලා තියෙනවා මේ මෙතනට වෙනකම් මේ try කරපු මේ එෆෝට් එක සරිලන මේකට එෆෝට් එකට හොඳ රිසල්ට් එකක් තිබුණා නම් මේ මාකට් එක මේ හැරියටවත් එන්නේ ආවේ නැහැ. ඒ කියන්නේ සෙලර්ස්ලා මාකට් එක බයි කරන්න දෙන්නේ නැහැ ලොකු. ඒ කියන්නේ ගොඩාක් ඉන්නේ මේ මාකට් එක දැන් සෙල් කරන්න තමයි ගොඩක් අය කැමති. බයි කරන්න දෙන්නේ නැහැ. මේ ලොකුට ඇග්‍රසිව් බයස්ලා හිටියත් මේ බලන්න මේ වගේ කොච්චර වික් තියනවද කියලා. මේ හැමතැනම මාකට් එක ඇබ්සෝබ් වුණාට ලේසියෙන් ගෙනියන්න දෙන්නේ නැහැ. මොකද සෙලර්ස්ලාගේ ප්‍රෙෂර් එක ගොඩාක් වැඩි මාකට් එකේ මේ දවස්වල. එතකොට මේ බැලු තැන් හැමතැනම තියෙන ඇබ්සෝප්ෂන්. ඇබ්සෝප්ෂන් එක්ස්ට්‍රෝෂන් දෙකම වෙනවා. මෙතන තියෙන නම් ඇබ්සෝප්ෂන් එකක් මේ හරිය අපි බැලුවොත් සාමාන්‍ය මේ හරිය බලන්න මේ හරිය බැලුවොත් එක්ස්ට්‍රෝෂන් එකක් වගේ එනවා. මේ හරිය සාමාන්‍ය එක්ස්ට්‍රෝෂන් එකක්. ඔය දෙකෙන්ම කියන්නේ මාකට් එක රිවර්සල් පොයින්ට් එකක්. පොඩ්ඩක් දුරට මට හිතෙන විදිහට මාකට් එක සෙල් වෙන්න ඉඩක් තියෙනවා BTC එක. අපි පොඩ්ඩක් ගන්න OI එක කොහොමද? ඕපන් ඉන්ට්‍රස්ට් එක බැලුවත් පේනවා නේද ඔයගොල්ලෝ? ඕපන් ඉන්ට්‍රස්ට් එක අපි දාගන්න බලමු මම ස්ටෙප් වගේ සාමාන්‍ය. මේ සෙල් එකට හොඳ තම කොන්ට්‍රැක්ට් වැටෙනවා වැඩි. ඒ කියන්නේ
BTC එකට ෆියුචර් එක පැත්තනොත් ගොඩාක් සෙල් කොන්ට්‍රැක්ට් ඕපන් වෙනවා කියන එක මේ කලින් මේ බයි වලට ලොකුවට කොන්ට්‍රැක්ට් ඕපන් වෙන්නේ නැහැ. මේ බයි එක යන්නේ ලිමිට් ඕඩර්ස් ඇක්ටිව් වෙලා වගේ. කියන්නේ අර එන සෙලර්ස්ලා මේ වගේ බයි ගත්ත අය ඉන්නවනේ මේ වගේ තැන්. එතකොට ඒ බයි ගත්ත අය ලික්විඩේට් වෙන නිසා තමයි මේ වගේ තැන් වලින් මාකට් එක ටික ටික අප් වෙන්නේ. ඒ අප් වුණාට මාකට් එක ගෙනියන්න බයස්ලා නැහැ මාකට් එකේ. එතකොට වෙන රිසල්ට් එක තමයි බයස්ලා මාකට් එකේ දිගටම නැති හින්දා ආපහු සෙල් වෙනවා. මේ තැන් වල හැමතැනම මේකයි වෙලා තියෙන්නේ. මේක මේ බයි එක ගිහින් තියෙන්නේ මේ හරියෙන් මාකට් එකේ බයි ගත්ත අය ඉන්නවා. මේ හරියෙන් මාකට් එකේ බයි ගත්ත අය ඉන්නවා. මේ හරියෙන් SL එක තියාගෙන. එතකොට මේ මාකට් එක මේ උඩට ගියා නම් එයාලා ප්‍රොෆිට් වෙන්නේ. එයාලා මෙතනට ආවම මෙතනදී SL එක වදිනවා. මේ SL එක වදිනවා කියලා කියන්නේ බලෙන් විකුණනවා වගේ දෙයක්. එයාලා හිතන්නකෝ අඩු වැඩි මිලට මිලදීගෙන ගොඩාක් අඩුවට කරන්න දෙයක් නැතුව විකුණනවා. මොකද එයාලගේ අර කොන්ට්‍රැක්ට් එක තවදුරටත් තියාගෙන ඉන්න බෑ. එක්ක SL එක වැදිලා එහෙම නැත්නම් ලික්විඩේට් වෙලා. ඒ කියන්නේ අඩුවට විකුණනවා. මේ අඩුවට ගන්න ඕන කෙනෙක් කැමතිනේ. මොකද සෙලර්ස්ලා බයර්ස්ලා අඩු මිලට ආපුවම ගන්න කැමතියි. මෙතන හොඳටම අඩුවට තියෙන ඉන්න මේ හරියෙන් බය වෙනවා. ඒ කියන්නේ මේක අර ලිමිට් ඕඩර් එකක් වගේ තමයි ඇක්ටිව් වෙන්නේ. මෙතන එතකොට ඒකයි එක්සිකියුට් කරලා ඕඩර් එක උඩට ගියාට මේකේ බයි කොන්ට්‍රැක්ට් නෑ මේ. මෙතනින් පෙන්නු කරන්නේ බයි කොන්ට්‍රැක්ට් නෙමෙයි මේකේ තියෙන්නේ. ලිමිට් ඕඩර්ස් තමයි ඇක්ටිව් වෙලා තියෙන්නේ. ඒ වුණාට මාකට් එක දිගටම ගෙනියන්න බයස් නැති නිසා ආපහු මාකට් එක සෙල් වෙනවා. මෙතනදිත් ඒකමයි වෙන්නේ. මෙතනත් මාකට් එක ඇක්ටිව් වෙනවා. මේ හරියෙන් බය මේ බයි කැන්ඩල් එකට අහු වෙලා ගොඩක් අය බයි ගන්න. ඒ බයි ගත්ත කට්ටිය තමයි මෙතනින් මේ හැලෙන්නේ. ආපහු මෙතනින් වෙන්නේ. මෙතනත් දැන් ආපහු මාකට් එක ওই විදිහටම බයි වෙයි කියලා බයි ගත්ත අය ඉඳලා දැන් මේ පොඩි පොඩියට හැලීගෙන එනවා. මේ හරියදී බොහෝ දුරට සමහර විට මෙහෙම අප්පුන් නැත්නම් තව ටිකක් අප් වෙන්නත් පුළුවන්. අප් වෙලා හරි මාකට් එක ගොඩක් දුරට සෙල් වෙන්න ඉඩක් තියෙනවා මේ ඕපන් ඉන්ට්‍රස්ට් එක පැත්තෙන් බැලුවොත්. BTC ට්‍රේඩ් කරනවා නම් පොඩ්ඩක් කට්ටිය ඒ ගැන අවධානයෙන් බලන්න. BTC වල හොඳ සෙල් එකක් යන්නත් පුළුවන්. හොඳ ඔපචුනිටි එකක් ගන්න පුළුවන් මේ වගේ බොහෝ දුරට. අපි මේකේ ඔයගොල්ලන්ට තව පොඩි දෙයක් කියන්නම්. මෙතනින් බලලා මෙහෙම BTC සෙල් කරන්න යන්න එපා. මේ වගේ උඩට ගිහිල්ලා රීටෙස්ට්මන්ට් එකක් වෙද්දි මේ වගේ ඒරියා එකකින් sorry සාමාන්‍ය ඔයගොල්ලන්ට බයි කරන්න හොඳ විදිය තමයි මෙහෙම මාකට් එක උඩට ගිහිල්ලා මෙහෙම ආපහු රිජෙක්ෂන් එකක් දීලා එනකොට මේ ඒරියා එකෙන් ගන්න බලන්න. මේ හරියේදී ඔයගොල්ලෝ සාමාන්‍ය ටිකක් ලොකු ට්‍රේඩ් කරනකොට අය නම් පොඩ්ඩක් පොඩි වල පොසිෂන් ඇඩ් කරාට කමක් නැහැ. මේ එකපාර මෙතනින්ම ඇඩ් කරන්න එපා ලොකුවට. මොකද මේක දිගටම අප් වෙන්නත් පුළුවන්. මේ වගේ තැනකට ඇවිල්ලා එහෙම ආපහු ඩවුන් එකක් එන්න පුළුවන්. පොඩ්ඩක් ඔය ගැන අවධානයෙන් ඉන්න. මේ ඔයගොල්ලන්ට පොඩි නොලෙජ් එකක් ගන්නත් එක්කම කිව්වේ. මේ අපි ඔය විදිහට ඕඩර් ෆ්ලෝ වලින් ගොඩක් ඉන්ෆර්මේෂන් ගන්න පුළුවන්. මම මේ සරලව බේසික් දේවල් ටිකක් තමයි මෙතන කිව්වේ. නිකන් පාවිච්චි කරන ටූල්ස් දෙක තුනකින්. තව මීට අමතරව අපි බලනවා එතකොට ෆුට්ප්‍රින්ට් එක පැත්තෙන් කොහොමද වැඩ කරන්නේ? එතකොට ලික්විඩිටි කොහොමද තියෙන්නේ මාකට් එකේ? එතකොට තව අපි බලනවා සාමාන්‍ය ඔය වගේ ලික්විඩිටි ඕඩර් ෆ්ලෝ එක කොහොමද තියෙන්නේ? එතකොට ඔයාලට බලන්න පුළුවන් සාමාන්‍ය මේකේ ඉන්නවා අපි දන්නේ නැති වුණාට ලොකුවට තව ඔය වගේ ඔයගලන්ට ඕඩර්ස් ඒ කියන්නේ ෆේක් ඕඩර්ස් අයිස්බර්ග් ඕඩර්ස් ඔය වගේ දේවල් පවා ඔයගලන්ට බලා ගන්න පුළුවන් ෆුට්ප්‍රින්ට් එක දාගෙන එහෙම නැත්නම් එතකොට තියෙන අපේ හීට් මැප් වලින් ඔය හැම දෙයක්ම බලලා ඔය මේ එක දෙයක් විතරයි මම පෙන්නුවේ මේ වගේ ඕඩර් ෆ්ලෝ වල ගොඩාක් ඉන්ෆර්මේෂන් ගන්න පුළුවන්කම් තියෙනවා. ඔය හැම දෙයක්ම එකතු කරගෙන අපිට පුළුවන් හොඳ ට්‍රේඩ් එකක් ගන්න. එතකොට ඔයගොල්ලන්ට ඔය වගේ වැඩිදුර ඉගෙන ගන්නත් ඕන නම් තව කවුරු හරි ඒ ගැන වැඩිදුර මේවා කරන්න කැමති කවුරු හරි ඉන්නවා නම් මාව හරි අපේ group එකේ admin හරි contact කරගන්න ඔයගොල්ලන්ට ඒ කියන්නේ සාමාන්‍ය group මේ සාමාන්‍ය දැනුමට අමතරව වැඩිදුර serious ඉගෙන ගන්න කැමති අය ඉන්නවා නම් mentor course එකට සම්බන්ධ වෙන්න මගේ අපේ mentor course එකක් තියෙනවා වෙනස්. ඒ course එකට සම්බන්ධ වෙන්න කවුරු හරි කැමති නම් එහෙම දැනුවත් කරන්න message එකක් දාන්න ඒගොල්ලන්ටත් එතකොට වැඩිදුර ඉගෙන ගන්න පුළුවන් සීරියස් ට්‍රේඩ් කරන්න සීරියස් ට්‍රේඩින් කරන්න කැමති කවුරු හරි ඉන්නවා. එතකොට ඒකෙදි තව දෙයක් කියන්න ඕන හැබැයි මේ විශේෂයෙන්ම ගන්නේ පොඩ්ඩක් සෝරි පොඩ්ඩක් මේ ට්‍රේඩින් ගැන සරල normal basic ideas එකක් තියෙන basic දැනුම තියෙන Binance එක පාවිච්චි කරන්නේ කොහොමද ට්‍රේඩින් view පාවිච්චි කරන්නේ කොහොමද ඕඩර් එකක් දාන්නේ කොහොමද එතකොට එකක් TP තියාගන්නේ කොහොමද ඔය වගේ සරල දේවල් ටික දන්න කෙනෙක්
දන්නේ නැතුව අය ඒ දේවල් ඒ වගේ සරල දේවල් පොඩි පොඩි දේවල් ඉන්ඩිකේටර් ඔය වගේ දේවල් නම් උගන්වන්නේ නැහැ ඇත්තටම chart pattern SMC ඒවා මොකුත් order flow පැත්ත විතරයි උගන්වන්නේ බේසික් පැත්ත මොකුත් උගන්වන්නේ නැහැ ඇඩ්වාන්ස් ටික උගන්වන්නේ ඇඩ්වාන්ස් ටික order flow පැත්ත අපි සරලව බිඳුවේ ඉඳන්ම පොඩි ළමයින්ට තේරෙන ගාන දැන්න සරලව ඔයගොල්ලන්ට කියලා දෙනවා උගන්වනවා වෙනම ගෲප් එකක් එකට තියෙනවා. එතකොට ඕගොල්ලෝ වෙනම එක එක්කෙනා වෙන වෙනම ෆලෝ කරනවා. අපි ටෙලිග්‍රෑම් ගෲප් එකක් කරා ඕගොල්ලෝ හැමෝටම ඒ ඉන්න හැමෝටම වෙන වෙනම ටොපික් එකක් ඕපන් කරලා තියෙනවා. ඒ හැම දෙයකම වෙන වෙනම මේක ඇතුලේ ගෲප් එකක් විදිහට ටොපික්ස් ඕපන් කරලා තියෙනවා. ඊට අමතරව එතකොට වර්ක්ෂොප් එකක් විදිහට තමයි මාසයක් එකමාරක් ඕක අපි කරන්නේ. සාතියේ දවස් 3ක් ක්ලාස් එක තියෙනවා. දවස් 3ේම පැය දෙකක් පැය එකමාරක් දෙකක් ක්ලාස් තියෙනවා. ඔය විදිහට තමයි ගොඩක් දුරට ක්ලාස් එක වෙන්නේ. වැඩි විස්තර දැනගන්න ඕන. හරි විස්තර දැනගන්න ඕන කවුරු හරි ඉන්නවනම් කියන්න. ඕඩර් ෆ්ලෝ අඩුවටම ඉගෙන ඒ කියන්නේ ලොකු මුදලක් අය කරලා එහෙම මේවා කරන්න කැමති නෑ. ඉතින් ඇත්තටම ඒක නිසා ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් කැමති අඩුවට ඔය වගේ මුදලකට ඉගෙන ගන්න ඉන්ට්‍රස්ට් කැමති අය ඉන්නවනම් මැසේජ් එකක් දාන්න එනවා. මොකද good luck trade එකක් බලන්න BTC වල මේ සිනාරියෝ දෙකෙන් එකක් යන්න පුළුවන්. සේල් පැත්ත පොඩ්ඩක් වැඩිපුර බලන්න එනම් හැමෝටම thank you good luck